මේ පේන්නේ සීතාවක ගඟේ දැන් වතුර තත්ත්වය. දැරණියක ඉඳලා කිලෝමීටර් 3.5ක් වගේ එනකොට නක්කාවිට කම්බිපාරමුඩ ඉඳන් ඔබ දකින්න හැටි තමයි මේ පේන්නේ. මේ විදිහට වතුර ආවොත් තවත් පැය භාගයක් පැයත් අතර කාලයකදී අනිවාර්යයෙන්ම දෙහියෝ විට තල්දුව ප්‍රදේශ ජලයෙන් යට වෙනවා. මේ විදිහටම මාරිබඩ උඩමාරිබඩ ප්‍රදේශයට තාමත් වහින බව තමයි දැනගන්න ලැබෙන්නේ. මේ තත්ත්වය ඇත්තටම යහපත් තත්ත්වයක් වෙන්නේ සීතාවක ගඟේ වගේම කැලණි ගඟෙත් පහළ ජලාධාර ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට වගේම රැකියාවලට ගිහිල්ලා ආපහු එන මගීන්ටත් දැන් ඔයාලට හොඳට පේනවා ඇති දැඩි වතුර වැඩිවීමක් එනවා. දිය රැලි සෑහෙන උසයි අඩි 3ක් 4ක් පමණ උස දිය රැලි එක තමයි දැන් ගඟේ වතුර මට්ටම වැඩි වෙන්නේ. මේකේ ඈතම කොන යන්තම් පේනවා නම් නක්කාවිට පාරම යට වෙලා නැහැ තාමත්. තව අඩියක් පමණ මාරිබඩ පාරේ පාරම යට වෙන්න තියෙනවා. මේ වීඩියෝ ක්ලිප් එක තුල හරියට පේන්නේ නැහැ. නමුත් මේ තත්ත්වය තුල දැරණියක නූරි මාර්ගය මේ ආකාරයෙන් වතුර වැඩි වුණොත් තව භාගයකින් පමණ යට වෙනවා ඇති බොහෝ දුරට රස්තේගම ප්‍රදේශයෙන්. ඇත්තටම විශාල ජල කඳක් තමයි පහළට එන්නේ. අවධානයෙන් ඉන්න තල්දුව ප්‍රදේශයේ විශේෂයෙන්ම. ඔව් තල්ලු කරන් තමයි යන්න වෙන්නේ නැත්නම් යන්න වෙන්නේ. Ya pega lá. Mandad deh. එන්න අපේ තත්ත්වේ. අර හරියට දිනනවා වතුර පාන සරන්. ඕනේ. නමස්කාර. අරේ මොකද අරබන මුල් පැත්තේ යන්න බැහැ. මේ මෙහෙම නෑ ඒක ඕක තියෙද්දි කියන්නේ. එහේ අතුලානේ මෙහෙට එන්නේ.
යුනික් එක ගාව යට වෙනවා කියන්නේ ඉතින් යන්න බෑ කොහොමද තව පැයක් විතර යනවා. මේ බුත්තට අඩියයිද? උඩ දන්නේ. යා උඩහට යන්න මැරලා නැහැ. මැරෙලා නැහැ. තුනට අරන්න පොඩ්ඩක්. අය ආවේ නැහැ. කවුද මේ දැන්? ආව මේ කිරිපිලි වතුර එන්නේ ඈ. ගඟේ වතුර තාම මෙහෙට අයිලම නැහැ. ඊට වතුර මෙතන. මම ගන්නකොට මෙතන වතුර යටලා තිබුණේ නැහැ අඟුරට. දැන් කොච්චරලා බෑ භාගයක්? භාගයක් ගිනන්. ඔව්. මේ තාම ගඟේ වතුර තින්නේ ඈ. ඔව්. අන්තත් තමයි ගියා. කඩුව මේ බුබුලක් ගන්න. අපි ගහන්නයි දැන්. ඒකටම තියලා ඉන්නේ. මේ පිටිවිල්ල කරලා වතුර බහිනවත් දන්නේ නැහැ නේ. ඔව් නේ උඩ කාපට් එකනේ තියෙන යට කොන්ක්‍රීට් එකනේ. නෑ දෙයක් දෙනෙක් කියනවා මේ වැඩි නේ.